හෙලෝ කොහොමද ඔයාලට මම සඳු ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔන්න ඉතින් උදේම නැගිටලා මූණ හොදගෙන මගේ තේ එක බොන්න තමයි හදන්නේ. ඉතින් ළඟ ගෙදරකින් අපට කැවිලි පාර්සලයක් හම්බ වෙලා තිබුණා. ඒවත් කන ගමන් උදේ තේ එක බොන්න තමයි මම මේ හදන්නේ. තේ කිව්වට ඉතින් මම බිව්වේ කොත්තමල්ලි තමයි. මොකද මේ දවස්වලම ටිකක් අසනීපෙන් හිටියේ. දැන් ඉතින් මං තේ එක බීලා ඉවර වෙලා උදේම මකුන්දල් කඩන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ මගේ පළවෙනි vlog එක. ඉතින් වැරදි අඩුපාඩු ගොඩක් ඇති. හදාගන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. මේ ඉතින් වෙන දවසක් මම මහරගම ගිහපු දවසක දැක්ක ලස්සන රෙද්දක් තියෙනවා. ඉතින් මං ඒක අරගෙන ආවා ඇඳට ලස්සන වෙයි කියලා හිතලා. ඉතින් ඒක මහන්න අද තමයි මට වෙලාවක් හම්බුනේ. ඒගොල්ලෝ මේ රෙදි දෙන්නේ කිලෝ ගණන් වලට. ඉතින් මගේ ඇඳට මම යාර 2.5ක් ගත්තා. එතකොට මට 700ක් වගේ තමයි මේ ටිකට උනේ. ඒකෙන් මට ඇඳට බෙඩ්ෂීට් එකයි කොට්ටවුරු දෙකකුයි මහගන්න පුළුවන් වුණා. ඔන්න ඉතින් බෙඩ්ෂීට් එක හොදලා අද තමයි මං ඇඳට දාගන්නේ. ඔන්න ඉතින් බෙඩ්ෂීට් එක දාගත්තා මගේ ඇඳ මෙහෙම තමයි තියෙන්නේ. ඇත්තටම ලස්සනයි ළමයි. ඔයාලට මොකද හිතෙන්නේ? මේ 12 වෙනිදා රෑ අපි අවුරුද්දට අද තමයි ඉස්සල්ලාම කැවුම් හදන්නේ. අපි මුං කැවුම් ඉස්සල්ලාම හදන්න ගත්තේ. ඒක ඇත්තටම ලේසි නිසා. මේ තියෙන්නේ 12 වෙනිදා උදේ. අපි උදේම ඉස්සල්ලාම හදන්න ගත්තේ හැඳි කැවුම්. ඇත්තටම අවුරුදු කාලේ කියන්නේ ලොකු පොඩි අපි හැමෝම ගොඩක් ආස කරන කාලයක්. මොකද අපට තෑගි හම්බ වෙනවා, නෑදෑයෝ එනවා. පවුලේ සතුට සමගිය ගොඩක් රැඳෙන කාලයක් තමයි මේ අවුරුදු කාලේ කියන්නේ. ඉතින් මගේ යාළුවෝ මොනවාද මේ පාර අවුරුද්දට හැදුවේ? දැන් ඉතින් කැවුම් හදලා ඉවර වෙලා දවල්ට කාලා ආයෙ මේ කොකිස් හදන්න තමයි අපි සූදානම් වෙන්නේ. කොකිස් හදනකොට නම් ටිකක් ආවස් වුණා. කොකිස් ටික හදලා ඉවර වෙලා ආයෙ වෙලි තලප ටිකක් හැදුවා. හැබැයි ඒකේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා මට. ඉතින් මේ විදිහට තමයි අපි අවුරුද්දට සූදානම් වුණේ. මේ මගේ පළවෙනි vlog එක. වැරදි අඩුපාඩු ගොඩක් ඇති. හදාගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.